බොහෝ කලකට පෙර ගැඹුරු හරිත වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරේ සතුන්, පක්ෂීන්, බොහෝ සතුන් ජීවත් වුණා. ඒ වනාන්තරේ අතරමැද ජීවත් වූයේ කාලු කියන කුඩා පිරිමි ළමයෙක්. ඔහුට දෙමව්පියන් නැති නිසා වනාන්තරයේ සතුන් ඔහුගේ මිත්‍රෝ වුණා. එක දවසක් කාලු දියැලක් අසල සෙල්ලම් කරමින් සිටියදී විශාල ශබ්දයක් ඇහුණා. ඔහු අවට බලද්දී දැක්කා විශාල රතුමකරෙක්. ඇගේ නෙත් රත්මැණික් වගේ දිලිසෙනවා. කාලුට බය හිතුණා. රතුමකරා අහසින් බිම වැටී තිබුණා. ඇගේ පියාපත් තුවාල වී තිබුණා. කාලු රතුමකරාට ආදරයෙන් උදව් කළා. ඔහු ගස්වල පොතු වලින් ඖෂධ හදා බෙහෙත් ගැල්ලුවා. දින ගණනාවකින් පසුව රතුමකරා සුවපත් වුණා. රතුමකරා කාලුට මෙසේ කීවා: ඔබ ඊතා කරුණාවන්ත ළමයෙක්. මට උදව් කළාට බොහෝම ස්තුතියි. දැන් මම ඔබට මිතුරෙක්. එතෙන් පටන් රතුමකරා කාලු සමග අහසින් ගමන් කළා. වනාන්තරය රැකගත්තා. කාලු කරදරයට පත්වන සෑම විටම රතුමකරා අහසින් බිමට බැස ඔහුට ආරක්ෂාව ලබා දුන්නා. ඔවුන් දෙදෙනා අතර අමුතු මිතුදුමක් ඇති වුණා. ඒ මිතුදම අහස හා පෘථුවිය එක් කරන මිත්‍රත්වයක්. අවසානයේ රතුමකරාට යලි තම පවුල වෙත යාමට සිදුවත් රතුමකරා කාලුට මෙසේ කීවා: ඔබ අහස බලන්න සෑම විටම මාව මතක් කරගන්න. මම එහි සිටිනවා. කාලු එදින රාත්‍රියේ අහස දෙස බැලුවා. ඒ දින රාත්‍රියේ දීප්තිමත් ආලෝකයක් අහසින් දිස්සුණා. කාලු දැනගත්තා එය තම මිතුරා වූ රතුමකරා බව. කාලු දිග හුස්මක් ගෙන අහස දෙස බලා නින්දට රැටුණා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි කාලුගෙයි රතුමකරාගේ කාතාන්දරය.